ඉතින් කොහොමද? ඕගොල්ලෝ හුඟක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මගේ ජීවිතේ ඇති වුණු එකතු වුණ අලුත් වෙනසක් එක්ක. ඒ වෙනස මොකක්ද දන්නවද? ඒ වෙනස තමයි මම දැන් ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් ඉස්සර දුවල පැනලා වීඩියෝ ගෙනාවු මට මේ ටික කාලේ වීඩියෝ ටිකක් නතර වුණේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් අද ඉඳන් මගේ ජීවිතේ ඇති වුණු ඒ වෙනසත් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් උදේ නැගිට්ට ගමන්ම මම කරේ ගෙදර තිබ්බ රෙදි ටික හොදන්න දැම්ම එක. අපිට මේ ක්වීන්ස්ලෑන්ඩ් වලට සයික්ලෝන් එකක් ආවනේ. ඔයගොල්ලොත් දන්නවා ඇති. ඉතින් ඒක නිසා සතියක් තිස්සේ මෙහාට හොඳටම වැස්ස. ඉතින් ඔක්කොම රෙදි ටික ගොඩ ගැහිලා තිබ්බා. මං ඉතින් අද කරේ හොඳට පායලා තියෙන නිසා ඔක්කොම රෙදි ටික හොදන්න දැම්මා උදේම. ඉතින් ඒක නිසා මට ඒ ටික හොදන්න දැම්මට පස්සේ අනිත් වැඩ ටික කරගන්න ලේසි නිසා. අනිත් එක ඉතින් අපි වැස්ස දවසට රෙදි හොදන්න හරි කම්මැලිනේ. ඉතින් මේ වගේ මං වගේ කම්මැලි කට්ටියත් ඉන්නවද වැහි දවස් වලට රෙදි හොදන්න නැතුව කම්මැලිකමට ඉන්න? ඉතින් ඉස්සර නම් නැගිට්ට ගාම නිවාඩු දවස්වලට හස්බන්ඩ්ව වැඩට පිටත් කරලා කොෆි එකක් බිබී ටීවී බලන එක තමයි මම නිවාඩු දවස්වලට කරන්නේ. ඉතින් දැන් එහෙම කරන්න බෑනේ. බබාව නිදි කරලා මම try කරනවා ගෙදර වැඩ ටික ඔක්කොම ඉක්මනට ඉවර කරලා දාන්න. එතකොට තමයි මට ටයිම් එකක් හම්බෙන්නේ බබත් එක්ක ස්පෙන්ඩ් කරන්න අනිත් වැඩ ටික කරගන්නයි. ඉතින් මම දැන් කරන්නේ බබාගේ මේ රෑ එකතු වුණ කිරි බෝතල් ටික හොදලා දාන්න. මේ මිල්ටන් කියන ක්ලෙන්සින් බොටල් වොෂ් එක තමයි මම යූස් කරන්නේ. ඒකෙන් හොඳට අර කිරි මණ්ඩි එහෙම තියෙනවනේ. ඒව හොඳට ක්ලීන් වෙලා හොඳට ඒ අය ටික කිරි මණ්ඩි ටික අයින් වෙනවා. ඉතින් ඔයගොල්ලොත් මෙහි ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් හරි අනිත් රටවල ඉන්නවා හරි පොඩ්ඩක් බලන්න. මේ මිල්ටන් කියන බ්‍රෑන්ඩ් එක නම් ගොඩක්ම හොඳයි. මම ගොඩක්ම රෙකමන්ඩ් කරනවා. දැන් නම් මම මේ ඉක්මනට හදන්නේ හොදගත්තු බොටල්ස් ටික ස්ටෙරිලයිස් එකේ දාලා ස්ටෙරිලයිස් කරගන්න. ඊට පස්සේ ඒ ස්ටෙරිලයිස් එකෙන් අරගෙන තියෙනවා පොඩි රැක් එකක්. ඒ රැක් එකේ දාලා බොටල්ස් ටික වේලා ගන්නවා. ඔක්කොම වැඩ ටික ඉවර කරලා දැන් නම් මේ හදන්නේ පොඩි කොෆි එකක් බීලා චූට්ටක් රිලැක්ස් වෙන්න. ඉතින් ලොකු යුද්ධයකට පස්සේ තමයි මෙහෙම රිලැක්ස් වෙන්න chance එකක් හම්බ වෙන්නේ. මොකද ඉතින් උදේම ඔක්කොම බබාගේ වැඩ ටික ඉවර කළා, ගෙදර වැඩ ටික ඉවර කළා තමයි මම කොෆි එකයි මගේ බ්‍රෙක්ෆාස්ට් එකයි ගන්න හදන්නේ. ඉතින් දැන් කොෆි එකත් එක්ක බ්‍රෙක්ෆාස්ට් එකත් හදා ගන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්නම් මම මොනවාද බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න කියලා. හරි දැන් ඉතින් මම මේ හදන්නේ මගේ කොෆි එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි අරගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඉතින් රිලැක්ස් වෙන ගමන්ම මම හිතුවා මොන හරි ටීවී එක තියෙන ව්ලොග්ස් වගේ බලන්න. ඉතින් මේ දවස්වල මමයි හස්බන්ඩ්ුයි දෙන්නම ගෙදර ඉන්න දවස්වලට උදේට ජපනීස් ට්‍රැවල් ව්ලොග්ස් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මම අපි හරි ආසයි ජපන් ට්‍රැවල් කරන්න යන්න. ඒකේ හින්දා එක බ්ලොග්ස් මේ දවස් ටිකේ එක ජපානයේ තියෙන තැන් බලන්න තමයි අපි මේ දවස් ටිකේ කරන්නේ. ඉතින් ඊට පස්සේ පොඩි ප්ලෑන් එකක් හදාගෙන ජපන් වලට ට්‍රැවල් කරන්න යන තමයි දෙන්නත් එක්ක පොඩි අයිඩියා එකක් තියෙන්නේ බබා චුට්ටක් ලොකු වුණාන් පස්සේ.
ඉතින් ඔන්න මාමායි බබ්බයි චූටි ගමනක් යනවා. ඔය දන්නවද යන්නේ? අපි ආවා මෙහි තියෙනවා කමියුනිටි හෙල්ත් ක්ලිනික් එක. ඒකට බබාගේ මන්ත්ලි හෙල්ත් චෙකප් එකට තමයි ආවේ. ඉතින් මෙහෙනම් ඒ චෙකප් එකට යන්න අපොයින්ට්මන්ට්ස් බුක් කරන්න ඕනි. අපොයින්ට්මන්ට්ස් බුක් කරලා තමයි ඒ මන්ත්ලි ඒ චෙකප් එකට යන්න ඕනි. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ආපු ගාම පොඩි බබාව හොඳටම දොයි. ඉතින් මම යාව හොඳට දොයි කරලා අපේ ලන්ච් එක හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ පාර මම උයන්නේ හාල් මැස්සොයි අලයි එකට දාලා උයලා. මට මේක හරිම ආස කෑමක්. මට මතකයි ඉස්සර අපේ අම්මා වැඩට යද්දි මේක මෙහෙම හදලා උයලා යනවා. ඒක ලේසිත් හදන්න. ඒ වගේ මේක මාරම රහයි. ඉතින් මම හිතුවා දැන් අද ගෙදර එළවලු මුකුත් නැහැ කිසි දෙයක්. ඒකින්ද මම හිතුවා මොකද එළවලු නැත්තේ මෙහා සයික්ලෝන් එකක් ආවනේ. ඉතින් ඔක්කොම මාකට් හැමදේම වහලා ඒ වගේම තමයි එළවලු සුපර් මාකට් වල තියෙන එළවලු ගොඩාක් ගණන්. ඉතින් අපි හිතුවා ඊළඟ සතියේ මාකට් එකට යනකම් ගෙදර තියෙන ওই මොන හරි පොඩි දෙයක් හදාගෙන කමු කියලා. ඉතින් ඒකෙන්ද තමයි මම අද හාල් මැස්සොයි අලයි එකට දාලා අපේ අම්මගේ විදිහට හාල් මැස්ස හොද්දක් හදන්න හැදුවේ. ඉතින් හාල් මැස්ස හොද්ද තැම්බෙනකම් මම ඉක්මනට රෙදි ටික වේලෙන්න දැම්මා. ඉතින් අපි ටයිම් එක මැනේජ් කරගන්න ඕනේනේ. ඉතින් ඒකින්ද මං හිතුවා ඒ ටයිම් එකත් වේස්ට් කරන්නේ නැතුව ඉක්මනටම රෙදි ටික වේලෙන්න දැම්මම ලේසි කියලා. එතකොට බබා නැගිටින්න කලින් මගේ වැඩ වලින් භාගයට භාගයක් මම ඉවර කරලා ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට පේනව නේද මගේ ආදරණීය බව්තඩියා. ඉතින් මේ ඇවිල්ලා මෙයා අහන්නේ මෙයත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඉතින් මෙයා මෙයාගේ බෝලේ අරගෙන මෙයා හැම වෙලාවෙම එනවා මාගේ දෙක සෙල්ලම් කරන්න. මෙයා හිතන්නේ මම එළියට බහින හැම වෙලාවෙම මෙයත් එක්ක සෙල්ලම් කරන්න තමයි එළියට බහින්නේ කියලා. ඉතින් පව් මෙයාත්. ඉතින් මමත් පුළුවන් වෙලාවට මෙයත් එක්ක එළිය සෙල්ලම් කරනවා. ඉස්සර නම් මම මෙයාව ඩොග් පාක් එකට එක්කන් ගියා. ඉතින් දැන් බබක් ඉන්න හින්දා මට මෙයත් එක්ක ඩොග් පාක් එකට යන්න වෙලාවක් නැහැ. ඉතින් ඒකේ හින්දා තමයි මෙයත් එක්ක ඔන්නෝම එළියට වෙලා පොඩ්ඩක් බෝල සෙල්ලම් කරන්නේ. මට වෙලාවක් හම් වෙච්ච ගමන් යන්න විදිහක් නැද්ද? පාක් එකට යන්න විදිහක් නෑ. බෝල් නේ बोली
ඔයා හිතන් ඉන්න මං එළියට බහින හැම වෙලාවෙම ඔයත් එක්ක බෝල් ගහන්න ඕනේ කියලාද? ඔව්. බෝල් ගහන්න ඕනේ කියලා හිතන් ඉන්න ඔයා. ඉන්නව එක තැනකට වෙලා. ඔන්න දැන් මම හදන්න යන්නේ හස්බන්ඩ්ගේ කරි එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මගේ හස්බන්ඩ් එයා ඉන්දියන් ජාතිකයෙක්නේ. ඉතින් එයාට මම කෑම හදන්නේ ඉන්දියන් විදිහට. ඉතින් මම අද හදන්නේ රාජ්මා කියලා මේ රතු කිඩ්නි බීන්ස් වලින් කෑමක්. ඉතින් ඉන්දියාවේ මේ රාජ්මා කියන කෑම ගොඩාක් ෆේමස්. ඒගොල්ලෝගේ මේන් ආහාරයක් තමයි මේ රාජ්මා චාවල් කියන්නේ. රාජ්මා කියන්නේ කිඩ්නි බීන්ස් වලට, චාවල් කියන්නේ බත් වලට. ඉතින් ඒක ඒගොල්ලන්ගේ මේන් ආහාරයක්. ඉතින් මම අද හිතුවා හස්බන්ඩ්ට රාජ්මා චාවල් එක කියන්නේ කිඩ්නි බීන්ස් රයිස් එක අද ලන්ච් එක හදනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් නම් මේ ලන්ච් මේකට ටොමැටෝ දාන්නත් ඕනේ, තක්කාලි දාන්නත් ඕනේ. ඉතින් අපේ තක්කාලි ඉවර වෙලා. ඒකෙන් හින්දා මම මේක තක්කාලි දාන්න නැතුව තමයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නවද මට ඉස්සෙල්ලම රාජ්මා හදද්දී පොඩි අකරතැබ්බියක් වුණා. රාජ්මා හදද්දී ඉස්සෙල්ලම කිඩ්නි බීන්ස් දැන් අපි රැට කිඩ්නි බීන්ස් දාගෙන රතු කවුපි දාලා ඒක පොඟවලා තියෙනවානේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ රාජ්මා කරි එක හදද්දී ඒ පොඟවපු වතුර වලින් තමයි තම්බන්නේ. එතකොට තමයි ඒකේ අර තියෙන හරි ෆ්ලේවර් එක එන්නේ. ඉතින් මම දන්නේ නෑනේ ඉස්සෙල්ලා මම මෙයාත් එක්ක යාළු වෙච්ච දවස්වල. ඉතින් මම කරපු වැඩේ ඒ වතුර ටික ඔක්කොම විසි කරලා දාලා අදුත් වතුර වලින් තමයි හැදුවේ. ඉතින් ඒක ඇත්තටම රහ නැහැ. ඉතින් එයා මට කිව්වා ඒක එහෙම රහ නැහැ. බට් ඔයා පළවෙනි පාටනේ හදන්නේ. ඒකෙන් හින්දා මං කන්නම් ඒක හොඳයි කියලා. ඉතින් මට අද වගේ මතකයි ඒ සිද්ධිය. මං කොහොමද රාජ්මා හැදුවේ කියලා. හැබැයි දැන් නම් මට හොඳට ඉන්දියන් කෑම හදන්න පුළුවන්. ඉතින් එයාට එක එක ඉතින් ඉන්දියන් කෑම එක ස්ට්‍රීට් ෆුඩ් ඉතින් හදලා දෙන එක තමයි ඉතින් මගේ තියෙන ලොකුම විනෝදාංශය. දැන් ඉතින් බබා එක්ක ඉන්න හින්දා මට ටයිම් නැහැ. නැත්තම් මං හැමදාම වගේ හැම සතියකම වගේ මොනවා හරි එයාට ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් කෑමක් මොකක් හරි හදලා දෙනවා. ඉතින් මම එහෙම අපව හදනකොට ඕගොල්ලොත් එකත් ෂෙයා කරන්නම්කෝ. ඉතින් දැන් නම් ඉක්මනට මම මේ හදන්නේ එක තුන බාතින ටික ඉක්මනටම හොදලා දාලා කිචන් එක අත් කරලා දාන්න. ඉතින් අපිට කොච්චර වැඩ තිබ්බත් අපේ උයන කිචන් එක අපේ උයන කුස්සිය ලස්සනට තියාගන්න ඕනේ. මොකද එතන අන්නේ අපේ ආදරෙන් අපේ ආදරණීයන්ට කෑම හදන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ලස්සනට කුස්සියක් තියාගන්න ඕනේ කොච්චර වැඩ තිබ්බත්. ඉතින් මම කොච්චර වැඩ තිබ්බත් කොච්චර බිසි වුණත් හැම වෙලාවෙම කුස්සිය හොඳ ලස්සනට පිරිසිදු කරලා තමයි රැට නිදාගන්නේ. නැත්තම් මට එච්චර හරි නැහැ හිතට. ඉතින් ඔයාලත් ඒ වගේද? ඔයාලත් ආසයිද එහෙම ලස්සනට කිචන් එක කුස්සියේ එහෙම තියාගන්න?
ඉතින් ඔන්න මම මගේ ලන්ච් එක ගන්නවා. ඉතින් අද හස්බන්ඩ් ලන්ච් එකට එන්න විදිහක් නැහැ කිව්වා. ඒක හින්දා මට තනියෙන් තමයි අද ලන්ච් එක ගන්න වෙන්නේ. ඉතින් මං හිතුවා ලන්ච් එක ගන්න ගමන් කොරියන් ඩ්‍රාමා එකක් බලනවා කියලා. ඉතින් මේ දවස් ටිකේ මම කොරියන් ඩ්‍රාමා එකක් බලනවා. ඒකේ නම තමයි Queens of Tears කියලා. හරිම ලස්සන කොරියන් ඩ්‍රාමා එකක්. මං ඉතින් ඉස්සරිදම ගොඩාක් ආසයි කොරියන් ඩ්‍රාමාස් බලන්න. ඉතින් එකක් ඉවරනකොට එකක් බලන්න තමයි හරිම ආස. ඔයාලත් එහෙම කොරියන් ඩ්‍රාමාස් බලන්න ආසද? ඉතින් ඔන්න ඉතින් අද දැන් ඉතින් මගේ උදේවරුව මෙහෙම තමයි ගත වුනේ. ඉතින් මං හිතනවා ඔයාලත් මේ මගේ මේ අලුත් ජීවිතේට දෙවිතින් එන ව්ලොග්ස් බලන්න කැමති වෙයි කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ ව්ලොග්ස් බලන්න මගේ මේ වීඩියෝස් වලට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ වීඩියෝ එක කියලා. ඉතින් දැන් ඉතින් බබා නැගිටිනකම් මම රිලැක්ස් එකේ මගේ ලන්ච් එක ගන්න තමයි හදන්නේ. එහෙනම් මම ආපහු ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම් අලුත් ලස්සන වීඩියෝ එකකින්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගෙහින් එන්න බයි.